දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපි අද ටිකක් වෙනස් විදිය වීඩියෝ එකක් තමයි ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝකයේ හිටපු අග්‍රගණ්‍ය ආකිටෙක්ට්ස්ලා එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීන් ගැන පොඩි හැඳින්වීමක් සහ ඒ අයගෙන් අපේ පොඩි කුඩා නිවසක් නිර්මාණය කළත් අපි හැමගේම නිවාස වලට ආඳාගත හැකි. එහෙම නැත්නම් උපයෝගී කරගත හැකි ඒ අයගෙන් ගත හැකි පාඩම් පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. එහිදී අපි බලමු ප්‍රධාන ආකිටෙක් විශේෂයෙන්ම එක් අයෙක් ගැන මම කියන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩාක් අය ඉන්නවා ඒ වගේ ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණ කරපු සහ ඒ අයගෙන් ගත හැකි පාඩම් ගැන. නමුත් වීඩියෝ ගොඩාක් දික්වන නිසා මම එක් අයෙක් ගැන විශේෂයෙන් සඳහන් කරන අතර අනෙක් අය ගැනත් ගෙනුත් අපිට ගත හැකි පාඩම් පිළිබඳව තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි බලමු ඒ කවුද සහ එයින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ අග්‍රගණ්‍ය ආකිටෙක් කෙනෙක්. ඔහු 1867 ඉපදිලා 1959 වෙනකන් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මොහු විශේෂයෙන්ම මොහුට කියන්නේ ඕගනික් ආකිටෙක්චර් කියලා, ආකිටෙක්චර් ඩිසයින් කියලා. මොහු විශේෂයෙන්ම සඳහන් කරන්නේ blend with nature කියන concept එක. බොහෝ වෙලාවට අපි වාස්තු විද්‍යානුකූලව සඳහන් කරන්නේත් හැම දෙයක්ම සබහාදහමට ගැලපෙන ආකාරයෙන් සබහාදහමත් එක්ක නිර්මාණය කිරීම සුදුසුයි කියලා. අපි හුඟක් වෙලාවට කියනවා ජනෙල් දොරවල් උනත් අපිට ලී වලින් දානවා නම් හොඳයි. ඒ වගේම වහලේ උනත් පරාල හරි පොල් පරාල හරි දාන එක හොඳයි කියලා යකට දානවට වඩා අන්න ඒ ආකාරයෙන් ගොඩක් නේචර් එකට සම්බන්ධව වැඩ කරන එක හොඳයි කියලා තමයි මේ ආකිටෙක්ට් ෆ්‍රැන්ක් ලොයිඩ් රයිට් කියන පුද්ගලයා සඳහන් කරන්නේ. ඒ වගේම තමයි අපි කියනවා පෙව් කරනකොට ගාඩන් එක වුණත් සිමෙන්ති ගල් වලින් පෙව් කරනවට වඩා තනකොළ වවලා තියෙනවා නම්, එහෙම නැත්නම් ස්වභාවික ගල් වලින් ගල් අතුරලා අලංකාර කරනවා නම් හොඳයි කියලා. අන්න ඒ concept එක තමයි මෙම ආකිටෙක්වරයාත් බොහෝ වෙලාවට මෙම ගෘහ නිර්මාණ ශිල්පියා බොහෝ වෙලාවට කියන්නේ. ඒ වගේම තමයි තවත් අය බොහෝ දෙනෙක් ඉන්නවා. අපි ඊළඟට මොහුගේ තවත් ඡායාරූප සහ ඒ වගේම ඔහුගේ නිර්මාණ බලලා ඒ ගැන කතා කරමු. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් හැම දිනාටම ජයෙන් ජය පතමින් සමුගන්නවා. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.